ත්‍රස්තග්‍රහණයෙන් මුදාගත් ඉරණමඩු ගුවන්පතේ ඇතුළු ප්‍රදේශයේ බලය තව දුරටත් තහවුරු කිරීමට ආරක්ෂක හමුදාව සමත් වෙති. තුන්වන කාර්ය බලකාය රණවිරුවෝ නොබෝදා ගුවන්පතේ අත්පත් කරගත්ත. එහි තවත් දර්ශන දැන් අප වෙත ලැබී තිබේ. ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන රංජිත් ජයසුන්දර. කොටි සංවිධානයේ විසින් ඊරණමඩු වනාන්තරයේ පවත්වාගෙන ගිය ගුවන්පතයක් මුළුමනින්ම අත්පත් කර ගැනීමට වීරෝදාර රණවිරුවන් සමත් වුණා. විශේෂයෙන්ම මාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් සහ ඊරණමඩු වනාන්තරයට මැදිව පිහිටි මෙම ගුවන්පතය මීටර් 400ක පමණ දුරින් යුක්ත වන බවයි ආරක්ෂකයන් සඳහන් කළේ. තුන්වන කාර්ය සේනාංකයට අයත් 632 වන බල සේනාවේ මෙහෙයවීම මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවන් තමයි මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ. ඔබ මේ දකින්නේ කොටි සංවිධානයේ භාවිතා කරන ලද එම ගුවන්පතයයි. තවත් මෙවැනි ගුවන්පත කිහිපයක් කොටි සංවිධානයේ භාවිතා කරන ඇති බවට ආරක්ෂකංශ සැක පහළ කරනවා. මේ වන විටත් එම ප්‍රදේශයේ මුළුමනින්ම බලය තහවුරු කරන සින විරෝධා රණවිරුවන් එම ගුවන්පතය අත්පත් කර ගැනීම කොටි සංවිධාන ලැබූ විශාල පරාජයක් ලෙසයි අපිට පෙනෙන්නේ. ජී ගුණසේන තුෂාර සම්පත් සමගින් මම රංජිත් ජයසුන්දර ආරක්ෂක හමුදා මුදාගත් ඉරණමඩු කොටි ගුවන්පතේ සිට